ෂර්ලොක් හෝම්ස් බැස්කර්විල් රුධිරු බල්ලා දෙවෙනි පරිච්ඡේදය බැස්කර්විල් පවුලේ ශාපය. තමන් ෂර්ලොක් හෝම්ස් හොයාගෙන ආපු හේතුව කියන්න සැරසුණු දොස්තර මෝටිමර් කතාව මෙහෙම පටන් ගත්තා. මගේ සාක්කුවේ තියෙනවා බොහොම වැදගත් ලියුමක්. ඔව් මම ඔබ කාමරයට ඇතුල් වෙද්දි මේක දැක්කා. ඒක බොහොම කාලයකට කලින් අතින් ලියපු එකක්. අඩුම 18 වෙනි සියවසේවත් ලියපු එකක් වෙන්න ඕනේ. අවුරුද්ද හරියටම කියනවා නම් 1742 හෝම්ස් මහත්තයා. මට මේක බාර දුන්නේ සර් චාල්ස් බැස්කර්විල්. ඔහු මගේ හොඳම යාළුවා. ඒ වගේම මම තමයි ඔහුගේ වෛද්‍ය උපදේශක වුණේ. හැබැයි අවාසනාවන්ත විදිහට දැනට මාස 3කට කලින් ඔහු මිය ගියා. ඔහු ඊටාම බුද්ධිමත් වගේම ප්‍රායෝගිකව හිතන කෙනෙක්. අනිත් එක ඔහු කරුණු කාරණා සැහැල්ලුවෙන් බාර ගන්න කෙනෙක්. හැබැයි මේ ලියුම ඇරෙන්න මේක සම්බන්ධයෙන් නම් එයා ගොඩක් බරපතල විදියට හිතුවා. ඔහු දැනන් හිටියා ඔහුගේ අවසානයේ එච්චර සුබදායකයක් වෙන්නේ නැහැ කියලා. ඔහු හිතපු විදියට මේක ගොඩක් අවාසනාවන්ත විදියට තමයි සිද්ධ වුනේ. දොස්තර මෝටිමර් කතාව නවත්තනවත් එක්කම තමන්ගේ අතට ලියුම ගත්ත හෝම්ස් පරිස්සමෙන් ඒක දිගාරින්න පටන් ගත්තා. ඒක කහපාටට හැරුණු දුර්වර්ණ වෙලා ගියපු ලියුමක් වුණත් බැස්කර්විල් මන්දිරේ කියලත් ඊට පහලින් 1742 කියලත් ගොඩක් පැහැදිලි අකුරින් ලොකුවට පේන්න තිබුණා. ඕක තමයි බැස්කර්විල් පවුර ගැන පරම්පරා ගානාවක් තිස්සේ පැවතෙන කතාව. හෝම්ස් මහත්තයා ඔබ කැමති නම් මම ඒක ඔබ දෙදෙනාටම හෙන්න කියවන්නම්. හෝම්ස් තමන්ගේ හාන්සි පුටුවට හේතු වෙලා ඇස් දෙකත් පියාගෙන අත් දෙකේ ඇඟිලි ටිකත් බැඳගත්තේ දොස්තර මෝටිමර්ගේ මේ කුතුහලයේ දනවන කතාවට හොඳ අවධානයක් දෙන්න හිතාගෙන. උග්‍ර පොඩ්ඩක් පාදන ගමන් ආලෝකයේ පැත්තට ලියුම ලං කරපු දොස්තර මෝටිමර් ලියුම කියවන්න පටන් ගත්තා. බැස්කර්විල් පවුලට සුනකයෙකු සම්බන්ධ වුණ විදිය ගැන කතා ගොඩක් තිබ්බත් මම මෙහි ලියා තබන කතාව සත්‍යම කතාව කියලා මම විශ්වාස කරනවා. අපි හියුගෝ බැස්කර්විල්ගෙන් ඍජුවම පැවතෙන අය. බ්‍රිතාන්‍යයේ මහා කැරැල්ල ඇති වූ කාලයේ බැස්කර්විල් පවුලේ ප්‍රධානියා වුණේ හියුගෝ බැස්කර්විල්. ඔහු ගොඩක් ක්‍රූර ප්‍රචණ්ඩ වගේම දෙවියන්ව පවා විශ්වාස නොකළ පුද්ගලයෙක්. ඒ කාලේ බැස්කර්විල් වතුආයේ හිටපු එක් ගොවියෙකුගේ දියණියකට මේ ක්‍රූර බැස්කර්විල්ට හිත ගිහින් තියෙනවා. හැබැයි හොඳ උගත් තරුණියක් වෙච්ච ඇය නම් කොහොමඩවත්ම ඒකට කැමති වෙලා නැහැ. ඇය පුළුවන් උපරිමයෙන්ම ඔහුව මග ඇරලා තියෙනවා. දිගින් දිගටම ඇය තමන්ව මග හරින එක ඉවසන්නම බැරි වුණ මේ හියුගෝ බැස්කර්විල් දවසක් තමන්ගේ මිතුරන් එක්ක තරුණියගේ නිවසට කඩන් වැදිලා ඇයව පැහැරගෙන බැස්කර්විල් මන්දිරේ උඩුමහලේ කාමරයක සිර කරනවා. ඊට පස්සේ ඔවුන්ට ගොඩක් සාමාන්‍ය දෙයක් වෙලා තිබුණු දිනපතා පවත්වන මත්පැන් සංഭാෂණය වෙනදා වගේම එදත් පටන් ගන්න ඔවුන් සිහිවිකල් ගතියෙන් කරන කෑගැසීම් වලට හොඳටම බය වෙලා ඉන්න තරුණිය තමන්ගේ ජීවිතේ අනතුරේ දාගෙන වුණත් මෙතනින් පැනලා යන්න තීරණය කරනවා. ඇය ගොඩක් නිර්භීත විදියට මන්දිරයේ දකුණුපස බිත්වල සරුවට වැඩිලා තියෙන අයිවී මල්වල පාවිච්චි කරලා උඩුමහලේ ඉඳන් මන්දිරයෙන් එළියට එනවා. ඒ වගේම තමන්ගේ මුළු ඇඟේ ශක්තියම පාවිච්චි කරලා පාළු විල්ලුව දිගේ තමන්ගේ පියාගේ ගෙදර පැත්තට දුවන්න පටන් ගන්නවා. මදුසාදේ අතරතුර සෑහෙන වෙලාවකට පස්සේ තමන්ගේ සිරකාරිය මතක් වන හියුගෝ ඇයට ආහාරත් අරන් උඩුමහලේ ඇය ස්ථිර කරලා තියෙන කාමරය ඇතුළට ආවත් ඔහු දකින දෙයින් මේ ක්‍රූර බැස්කර්විල් යක්ෂයෙකුටත් වඩා අන්ත වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. කෝපයෙන් පුපුරන ගමන් පහළ මහලයට ආපු ඔහු ඇය පැනලා ගිහින් කියලා මර හඬ දෙමින් කෑ ගහපු විදිහට මිතුරෝ සියල්ලම බය බීරාන්ත ස්වභාවයකින් ඔහු දෙස බලන් හිටිය වචනයක්වත් කතා නොකර. ඒ මොහොතේම දඩබල්ලන් නිදහස් කරන ලෙස අනකරපු ඔහු තමන්ගේ වේගවත්ම අශ්වයාගේ පිටට ගොඩ වෙලා ඔහුට ඇයව අද රාත්‍රියේම අල්ලා ගන්න බැරි වුණොත් තමන් යක්ෂයාට බිලි වෙනවයි කියා මර හඬින් කෑ ගහලා දිවුරුන් දීලා හඳ එළිය වැටී තිබුණු විල්ලුව දිගේ
නිමේෂයකින් නොපෙනී යනවා. විනාඩි කිහිපයක් ඇතුළත සිද්ධ වෙච්ච මේ සියල්ලම නිසා අන්දමන්ද වෙලා හිටපු ඔහුගේ මිතුරන්ට වැඩි වෙලාවක් යන්නත් කලින් විල්ලුව තුල ඊළඟට සිදුවෙන්න යන විනාශය ගැන ඉක්මනින්ම වැටෙනවා. තප්පර කිහිපයක් ගත වෙන්නත් කලින් එතන මහා කාලගෝට්ටියක් තමයි ඇති වුණේ. ඔවුන්ගෙන් සමහරක් තව තවත් මත්පැන් පානය කරන අතර තව සමහරු තමන්ගේ ගිනි අවි සූදානම් කරා. මොහොතක් යන්නටත් කලින් අශ්වයන්ගේ පිට නැගුණු ඔවුන් සඳ එළියෙන් ආලෝකමත් වෙලා තිබුණු විල්ලුව දිගේ ඉතා වේගයෙන් හියුගෝගේ මාර්ගයේ දිගේම ඉදිරියට යන්න පටන් ගන්නවා. සතුප්පන් යන්නටත් කලින් ඔවුන්ට ගොඩක් භීතියෙන් වෙවුලමින් කතා කර ගැනීමටවත් නොහැකි ලෙස සිටින වයසක එඬේරියෙක් මුණ ගැසෙනවා. අසරුවන්ගේ තර්ජන මැද වචන කීපයක් ගැටගසාගත්ත එඬේරයා දඩබල්ලන්ගෙන් බේරීමට දෙව ගිය අසරණ තරුණියක් දැක්ක බවට සහතික වෙනවා. නමුත් වයසක එඬේරයා ඊළඟට පැවසූ දෙයක් සමග ඔවුන්ගේ මුහුණ කුතුහලයෙන් සහ බයෙන් රැලි වැටී යනවා. මං ඊට වඩා දෙයක් දැක්කා. කළු වෙලබක් පිටේ නැගුණු ක්‍රූර බැස්කවිල් මාව පහු කරන් ගියා. අපායෙන් ආයිකෙකුමින් භයානක අති විශාල බිහිසුණු කලසුනකෙක් ඔහුගේ පස්සේ පැන්නුවා. එඬේරයාගේ මේ කතාව සහ ඔහුට බැනවැදුණු මේ ප්‍රභූවරු යලි ගමන් ආරම්භ කරත් වැඩි දුරක් යන්නත් කලින් සියල්ලන් නොමැති ගැස්සෙන විදියට හියුගෝගේ කළු වෙලඹ පමණක් ඉතා වේගයෙන් ආපස්සට දිව ගියා වගේම ඒ ආසන්නයේම රෞද්‍රභාවය හා නිර්භීතකම ගැන ප්‍රසිද්ධ වී ඇති හියුගෝගේ දඩබල්ලන් එකිනෙකාට ළඟම කිඳිරි ගාමින් හිටියා. ඔවුන්ගේ ඇස් යොමු වෙලා තිබුණේ ඒ ඇසලම පිහිටි ගැඹුරු ප්‍රපාතයේ දිහාවට නිසා මොකක් සිදු වෙලා තිබුණත් ඒක සිදු වෙලා තියෙන්නේ පහළ ප්‍රපාතයේ තුල බව තේරුම් ගැනීමට ඔවුන්ට වැඩි වෙලාවක් ගියේ නෑ. ගමනේ ආරම්භයේදී තිබුණු මත්ගතිය මේ වන විටත් අඩු වී තිබුණු ඔහුගේ මිතුරන් බොහෝ දෙනෙක් තව තවත් ඔහුව සොයා ඉදිරියට යාම ප්‍රතික්ෂේප කරත් හොඳටම මත් වෙලා හිටපු මිතුරන් 3 දෙනෙක් විතරක් ප්‍රපාතයේ තුරට බහැලා ඔහුව සොයන්න තීරණය කළා. පහළට බෑපු ඔවුන් ළඟා වුණේ අතීත ආදිවාසීන් සිටවලා තියනවා කියලා හිතන්න පුළුවන් විශාල ගල් කුළුණු සහිත පුළුල් ගස් තලාවකට. ඒ ගල් කුළුණු අසලම අර අසරණ තරුණිය ප්‍රපාතයෙන් ඇද වැටීමෙන් හෝ මහන්සියටම මිය ගොස් සිටියත් ඔවුන්ගේ ඇස් යොමු වුණේ ඒ දෙසට නම් නෙවෙයි. මේ දරුණු මැරවරුන් උන් හිටි තැනම ගල් කරවන්නට පුළුවන් වුණේ ඔවුන්ගේ මිත්‍රයාගේ සිරුර මත නැගී ඔවුන් බලා සිටියදීම ඔහුගේ උගුරු දණ්ඩ එළියට ඇද දැමූ කාලවර්ණ බල්ලෙකුට සමාන පෙනුමක් ඇති අති විශාල මුර්ගයාව දැකීමයි. මිනිස් ඇසකින් කිසිදා දකිනති තරම් භයානක පෙනුමක් ඇති මේ අති භයානක මුර්ගයා කටින්ලේ වගුරෝමින් ඔවුන් තිදෙනා දෙස බැලූ බැල්මට ඔවුන්ගේ ගල් වී තිබූ කකුල් වලට නැවත පනාවේ ජීවිතය බේරා ගැනීමේ ආසාවටම වෙන්න ඕනේ. මහා හඬින් කෑමර දෙමින් තම ජීවිතය බේරා ගැනීමේ අරමුණින් දිව ගිය මේ 3 දෙනාගෙන් කෙනෙක් එදා රාත්‍රියේම මිය ගියේ ඒ මුර්ගයාව දැකලා ඇතිවුණු කම්පනය නිසා වෙන්නයි. අනෙක් දෙදෙනාත් ඇති වූ භීතියෙන් මරණය තෙක්ම උන්මත්තකයන් ලෙස කල්ගෙවා මිය ගිහින් තියෙනවා. ඉතින් මාගේ දරුවනි, බැස්කවිල් පරම්පරාවට විනාශය ගෙන ආ සුනකයාගේ කතාන්දරය මෙයයි. කොහොම වුණත් දෙවියන් වහන්සේගේ ශුද්ධ ලියවිලි වලට අනුව 3 වෙනි හෝ 4 වෙනි පරම්පරාවලින් පසුව මේ ශාපය අවසන් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. නමුත් මම ඔබ සියලු දෙනාටම තරයේ දෙන අවවාදය නම් අඳුරු වැටුණ පසු කිසිම හේතුවක් නිසා විල්ලුව දෙසට නොයාමට වග බලා ගන්නා ලෙසටයි. මේ අද්භූත ලියුම කියවා අවසන් කළ දොස්තර මෝටිමර් මහතා තමන්ගේ කණ්ණාඩි දෙක ඉවත් කරමින් හෝම්ස් දෙසට හැරුණා. ඔබට හිතෙන්නේ නැද්ද ඒක බොහොම සිත්තද ගන්නා සුළු කතාවක් කියලා හෝම්ස් මහත්තයා? සුරංගනා කතා එකතු කරන කෙනෙක්ට නම් හොඳයි. හෝම්ස් කිව්වේ කට කොනින් hina වෙන ගමන්. ඒට පිළිතුරු ලෙස තම කබා සාක්කුවෙන් පත්තරයක් එළියට ගත්ත දොස්තර මෝටිමර් නැවත කතාව ආරම්භ කරා. හෝම්ස් මහත්තයා, මම ඔබට කියන්නම් මේ මෑතකදී සිදු වුණ
චාල්ස් බැස්කවිල්ගේ මරණය ගැන පත්තරේ පළවුණු පුවතක්. මීළඟ මහමැතිවරණයේදී මධ්‍යම ඩෙවොන් ප්‍රදේශයේ අපේක්ෂකයා ලෙස සර් චාල්ස් බැස්කවිල් තේරී පත්වීමට ඉඩ තිබුණත් ඔහුගේ මේ හදිසි මිය යාම නිසා මුළු ඩෙවොන් ප්‍රාන්තයේම ජනතාව ගොඩක් කම්පාවට පත්වෙලා තමා ඉන්නේ. චාල්ස් බැස්කවිල් මහතා මන්දිරයේ පදිංචියට ඇවිත් වැඩි කාලයක් නැති වුණත් මේ කෙටි කාලය තුලදී ඔහුගේ ත්‍යාගශීලී බවත් ප්‍රියමනාප බවත් නිසා මිනිසුන්ගේ සිත් ඉක්මනින් දිනා ගැනීමට ඔහුට පුළුවන් වුණා. දරුවන් නොසිටි නිසාවෙන්ම තමන්ගේ මුළු ධනයම ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් විදීමට ඔහු තීරණය කළා තිබ්බා වුණත් ඔහුගේ මේ හදිසි අභාවය නිසා දැනටම සියලු සංවර්ධන කටයුතු නැවතිලා තියෙනවා. සර් චාල්ස්ගේ හදිසි මරණයට අදාළව පැතිරුණු මිත්‍යාමත බොහොමයක් වුණත් මරණ පරීක්ෂණයේදී ඔහුගේ මරණය ස්වභාවික මරණයක් බවට තහවුරු වුණා. කලකට පෙර සිදු වූ තම බිරිඳගේ අභාවය නිසා වගේම වරින් වර ඇතිවුණ මානසික ආබාධ නිසාත් ඔහු හොඳ ශරීර තත්ත්වයකින් නොසිටි බව පවුලේ වෛද්‍යවරයා වුණ දොස්තර මෝටිමර් මහතා සඳහන් කරලා තියෙනවා. බැස්කවිල් මන්දිරය තුළ සේවකයන් ලෙස කටයුතු කර ඇත්තේ ප්‍රධාන ගෘහ සේවකයා වූ බැරිමෝ සහ ඔහුගේ බිරිඳ පවුනි. මේ හදිසි මරණය සිදු වූ රාත්‍රියේ සර් චාල්ස් තමා ඊළඟ දවසේ ලන්ඩනය වෙත පිටත් වෙන බව පවසා රාත්‍රී නින්දට පෙර ඔහු දිනපතා පුරුද්දක් ලෙස කරන යූගස් දෙපස වැවුණු සක්මන් මළුවේ ඇවිදින්න ගිහින් තියෙනවා. සුරුට්ටුවක් බොන ගමන් දිනපතා ඔහු මෙහෙම ඇවිදින්න යන එක බැරිමෝට අමුත්තක් නොවුණත් එදින රාත්‍රී 12 වෙද්දිත් සර් චාල්ස් නැවත මන්දිරයේ වෙත ආපු නැති සැකයට ලන්තෑර මුකුත් පත්තු කරන් බැරිමෝ තම ස්වාමියා සොයාගෙන ගිහින් තියෙනවා. එදිනම දක් පැසි සහිත දිනයක් නිසා සර් චාල්ස් එවිද ගිය අඩිසටහන් හොඳින් දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ සක්මන් මළුවේ ඉදිරියට ගියාම කුඩා ගේට්ටුවක් හම් වෙනවා වගේම ඒක විවෘත වෙන්නේ මන්දිරයේ ආසන්නවම පිහිටලා තියෙන විල්ලුව දෙසට. සර් චාල්ස්ගේ අඩිසටහන් වලට අනුව ඔහු ගේට්ටුව අතර තරමක් වෙලා රැඳිලා තියෙනවා කියලත් ගේට්ටුවේ සිට මලසිරුර පිහිටි තැන වෙනකන් විල්ලුව දෙසට ඔහු ගමන් කරලා තියෙන්නේ ඇගිලි වලින් විතරක් කියලත් බැරිමෝගේ සාක්ෂියේ සටහන් වෙලා තියෙනවා. නමුත් මෙලෙස ඔහු ඇගිලි වලින් ඇවිද යාමට හේතුව මොකක්ද කියලා නම් හරියටම පැහැදිලි කරගෙන නැහැ. ඊට අමතරව මෙම සිද්ධිය සිදු වුණු අවස්ථාවේ ඒ අසන්නේ හිටපු මර්ෆි කියලා පුද්ගලයෙකුට විශාල කෑගැසීමක් ඇසුණා කියලත් ඔහු බීමතින් සිටි නිසා හරියටම කෑගැසීම ඇසුණු දිශාව කිහිමට නොහැකි බවත් ඔහුගේ කට උත්තරේ සටහන් වෙනවා. මේ මරණය අවස්ථාවේ සර් චාල්ස්ගේ මුණ පුදුමාකාර ලෙස බය වූ ස්වභාවයකින් විරූපී වෙලා තියෙනවා. නමුත් ඔහුගේ සිරුරේ කිසිදු ආකාරයක තුවාලයක් දකින්නට නොලැබුණු නිසාත් හෘදයාබාධයක් අවස්ථාවකදී ඔක්සිජන් අඩුවීම නිසා මෙලෙස මුහුණ විකෘති වීමට ඉඩ ඇති නිසා ඔහුගේ මරණය හෘදයාබාධයක් නිසා ස්වභාවිකව සිදුවුණු මරණයක් කියලත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීරණය වෙලා තියෙනවා. එසේ වෙතත් සර් චාල්ස් බැස්කවිල්ගේ හදිසි මරණය නිසා දැනට නැවතී ඇති ප්‍රදේශයේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ වීමට නම් ඔහුගේ දේපල උරුමකරුවෙක් බැස්කවිල් මන්දිරයේ පදිංචියට පැමිණීම අනිවාර්ය වෙනවා. බැස්කවිල් පරම්පරාවේ අවසාන ලේ උරුමකරුවා වන චාල්ස් බැස්කවිල්ගේ බාල සහෝදරයාගේ පුතා එහෙම නැත්නම් සර් හෙන්රි බැස්කවිල් මේ පදිංචියට ඒමට නියමිත බව අසන්නට ලැබුණත් ඒ සම්බන්ධයෙන් තවම නිවැරදි තොරතුරක් ලැබිලා නැහැ. මෙලෙස කියවා අවසන් කළ දොස්තර මෝටිමර් පුවත්පත ආපසු තම කබා සාක්කුවටම දාගත්තා. හෝම්ස් මහත්තයා, සර් චාල්ස් බැස්කවිල්ගේ මරණය ගැන ප්‍රසිද්ධියට පත් වුණේ ඔන්න ඔය විස්තර ටික තමයි. ගොඩක් ස්තුතියි. එහෙමනම් ඔහුගේ මරණය ගැන ප්‍රසිද්ධියට පත් වෙච්ච නැති විස්තර ටිකත් මට කියන්න. හෝම්ස් කිව්වේ හරිම සංසුන් ස්වභාවයකින් ආපහු හාන්සි පිටුවට හේතු වෙන ගම. ඒ ඇසීමත් සමග දොස්තර මෝටිමර්ගේ මුහුණ හදිසියෙම වෙනස් වුණත්
වැඩි වෙලාවක් නෑ ඔවුන් නැවතත් කතාව පටන් ගත්තා. චාල්ස්ගේ මරණය ගැන මම ප්‍රසිද්ධ නොකරපු කරුණු කිහිපයක්ම තියෙනවා. හැබැයි මම එහෙම කරේ හේතු කිහිපයක් නිසා. මොකද විද්‍යාව පැත්තෙන් හොඳ අධ්‍යාපනයක් ලබපු කෙනෙක් විදියට සමාජයේ ඉදිරියේ මිත්‍යා කතාවක් කියලා මිනිස්සු විශ්වාස කරන දෙයක් මට ප්‍රසිද්ධ කරන්න බැහැ. ඒ වගේම දැනටමත් නරක නාමයක් ලැබිලා තියෙන බැස්කවිල් මන්දිරයට තව තවත් අද්භූත සිද්ධි එකතු කරන්න මට ඕන වුණේ නෑ. මේ විල්ලුව පැත්තේ ලොකු පවුල් ප්‍රමාණයක් ජීවත් වෙන්නේ නෑ. ලාෆ්ටර් හෝල් මැදුරේ ඉන්න ෆ්‍රෑන්ක්ලින් මහත්තයයි විද්‍යාඥයෙක් වුණ ස්ටෙප්ලන් මහත්තයයි ඇරෙන්න සැතපුම් ගණනාවක්ම යනකම් කිසිම උගත් කෙනෙක් හිටියේ නෑ. ඉතින් ඒ නිසා චාල්ස්යි මමයි ගොඩක් වෙලාවට එකට කාලය ගත කළා. පසුගිය මාස කිහිපය තුළ ඔහු ලොකු මානසික පීඩනයකින් තමා හිටියේ. ඒකට ලොකුම හේතුව වුණේ මං කලින් කියවපු බැස්කවිල් පවුලේ සුනක ශාපය ගැන ලියුණු ලියුම ගැන ඔහු ඕනෑවටත් වඩා හිතන්න ගත්තා. මම දැනගෙන හිටියා ඔහුගේ මානසික තත්ත්වය එක්ක සුළු කම්පණය වුණත් එයාගේ ජීවිතයට ලොකු අනතුරක් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මමම තමා ඔහුට යෝජනා කරේ හිත නිදහස් කරගන්නත් එක්ක ටික කාලයක් යනකම් ලන්ඩන් වලට ගිහින් ඉන්න කියලා. හැබැයි අවාසනාවන්ත විදියට අන්තිම මොහොතේදී ඔහුට ඔහුගේ ඉරණමට මුහුණ දෙන්න සිද්ධ වුණා. මට හොඳට මතකයි. ඔහුගේ මරණය සිදුවෙන්න සති 3කට කලින් මම බැස්කවිල් මන්දිරයට ගියා. මම කරත්තයෙන් බහිද්දිත් එයා හිටියේ මන්දිරයේ දොර ඉස්සරහා. ඒ විතරක් නෙවෙයි, ඒ වෙලාවේදී මොකක් හරි දෙයකට සෑහෙන බය වෙලා තමයි හිටියේ. මම ඉක්මනින්ම හැරිලා ඔහු බලන් හිටපු දිහාව බැලුවත් මට දකින්න පුළුවන් වුණේ කළු පාට වහු පැටියෙක් තරම් විශාල සතෙක් ඈත කෙළවර නොපෙනී යන එක විතරයි. ඒ සිද්ධිය වෙලාවේදී තමා එයා මට මුලින්ම බැස්කවිල් පවුලේ ශාපය සම්බන්ධව ලියුණු ලියුම දුන්නේ. සර් චාල්ස්ගේ මරණය ගැන බැරිමෝට පස්සේ මුලින්ම අහන්න ලැබුණේ මට. පණිවිඩය හම්බෙලා පැයක් යන්නත් කලින් මම එතනට ගියා. යූගස් වලින් වට වෙලා තිබුණු සක්මන් මළුවේ මමත් ඔහු ඇවිදපු මාර්ගයේ දිගේම ඇවිදන් ගියේ හොඳින් පරීක්ෂා කරමින්. බැරිමෝගේ සාක්ෂියේ තිබුණ විදිහටම කුඩා ගේට්ටු අසල ඔහු රැඳිලා තියෙන බවට පාසටහන් වගේම එතන ඉඳන් මල සිරුර දක්වා ඔහුගේ පාසටහන් වෙනස් වෙලා තියෙනවා කියලාත් පේන්න තිබ්බා. සර් චාල්ස් හිටියේ මුණින් අතර වැඩිලා. ඒ වගේම ඔහුගේ අත් දෙක දෙපැත්තට දික් කරන් ඇඟිලි වලින් පොල්වේ පස් ඇතුළට හාරන් ගිහින් තිබ්බා. හරියටම මොකක් හරි ලොකු දෙයකට බය වෙලා වගේ. හැබැයි මල සිරුර ළඟ පොළවේ එතන හිටපු කිසිම කෙනෙක් දැකපු නැති තවත් දෙයක් මම දැක්කා. පාසටහනක්ද? හෝම්ස් ඇහුවා. ඔව්, ඒක පාසටහනක් තමයි. පිරිමි එකක්ද ගෑනු එකක්ද? කතාවට බාධා කරපු හෝම්ස් ආපහු ප්‍රශ්න කරා. ටික වෙලාවක් නිශ්ශබ්දව හිටපු දොස්තර මෝටිමර් ගොඩක් අඩු ශබ්දයකින් වගේම එදිරි ගාන ශබ්දයකින් මෙහෙම උත්තර දුන්නා. ඒ අඩිසටහන් බල්ලෙකුගේ. විශ්වාස කරන්න බැරි තරම් විශාල බල්ලෙකුගේ. බැස්කවිල් රුධිරු බල්ලා 3 වන පරිච්ඡේදයෙන් හම්වනතුරු ඔබ සියලු දෙනාට සුබ දවසක්.